බ්‍රහස්පති ග්‍රහයා කටක රාශිගත වීම මේෂ රාශියට මේෂ රාශියේ ඉපදුණු අයට කොහොමද බලපාන්නේ කියලා අපි කතා කරමු. මේෂ ලග්නේ ඉපදුණු අයගේ 4 වෙන්න තමයි මේෂ වෘෂභ මිථුන කටක. 4 වෙනි ස්ථානයේ තමයි කටක රාශිය වෙන්නේ. එතකොට 4 වෙනි ස්ථානයට බ්‍රහස්පති ඇවිල්ලා 2026 ජූනි 2 වෙනිදා ඉඳන් අවුරුද්දක විතර කාලයක පටන් එතන රැඳී ඉන්නවා. එතකොට මොනවද මේ මේෂ ලග්න හිමියන්ට අත්වෙන ප්‍රතිඵල? මෙතන බ්‍රහස්පති උච්ච වෙලානේ පැමිණෙන්නේ. එතකොට උච්ච බ්‍රහස්පති 4 වෙනි භාවයට ආවම ඊටාම සුබයි. ගෙදර දේවල් හොඳට निराකරණය වෙලා සංවර්ධනය වෙන්න පුළුවන්. ඉඩකඩම් වාහන සම්බන්ධයෙන් සුබ ආරංචි ඔබට ලැබෙන්න පුළුවන්. අලුත් ගයක් නිර්මාණය කරගන්න ඔබට ශක්තිය ලැබෙන්න පුළුවන්. ඒ වගේම අලුත් ඉඩකඩම් මිලදී ගන්න ඔබට හැකියාව ලැබෙන්න පුළුවන්. මවගේ සහයෝගය වැඩි වශයෙන්ම ඔබ වෙත ගලාගෙන එන්න පුළුවන්. මවගේ උදව් ලැබෙන කාලයක් හැටියට තමයි මේ ඉදිරි වසර මේෂ ලග්න හිමියන්ට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මනසට සැනසීම ස්ථාවරත්වය ගලාගෙන එන කාලයක් විදියට ඉදිරි අවුරුද්ද හඳුන්වන්න පුළුවන්. පසුගිය අවුරුද්ද පුරා තිබුණු මානසික කැළඹීම් අඩු වෙන කාලයක් විදියට හඳුන්වන්න පුළුවන්. ගෙදර ඉඳන් රස්සාව කරන අයයි ඒ වගේම කුෂිකර්මාන්තයේ සම්බන්ධ කටයුතු කරන අයටයි ගොඩාක් සුබඵල ලාභ ප්‍රයෝජන අත් වෙන්න පුළුවන්. ඒ වගේම බ්‍රහස්පතිගේ දෘෂ්ටිකත්ව අනුව අනපේක්ෂිත මුදල් උරුම දේවල් හුඟක් වෙලාවට බැංකු ලෝන් වලට ගියපු අයට ඒ සඳහා සහන ලැබීම අභිරහස් දේවල් වලින් Tamanට දැනුම පරිශ්‍රණ කටයුතු වල සාර්ථකත්වයට ළඟා වෙන්න හැකියවීම ඉගෙන ගන්න අයගේ ඒ වගේ දේවල් රස්සාවට කීර්තිය අත් වෙන්න පුළුවන්. තමන්ගේ රැකියාව සම්බන්ධයෙන් තමන්ට උසස් වීමක් ලැබෙන්න පුළුවන්. නව වගකීම් ලැබෙන්න පුළුවන්. ගොඩක් හොඳට තමන්ගේ ප්‍රධානීන්ගෙන් තමන්ට සහයෝගය ලැබෙන්න පුළුවන්. ඒ වගේම ගුරුවරු වැඩිහිටියෝ වගේ අයගෙන් තමන්ට සහයෝගය ලැබෙන්න පුළුවන්. විවිධාකාර පින්කම් වලට සහභාගී වෙන්න ලැබෙන්න පුළුවන්. විදේශ ගමන්, උසස් අධ්‍යාපනය, ආධ්‍යාත්මික පැත්තට ගත වෙන වියදම් ඒ වගේ දේවලුත් දකින්න ලැබෙනවා. වියදම් වුණත් ඒවා ගොඩාක් අර්ථවත් දේවල් වලට වෙන වියදම් විදියට අපිට දකින්න පුළුවන්. විදේශ ගමන් වලින් වාසනාව උදා වීම පෙන්눔 කරනවා. පවුලේ සමාජිකයන් එක්ක බැඳීම ගොඩක් ශක්තිමත් වෙනවා. විවාහ යෝජනා විවාහ වෙලා නැති අයට ඉදිරිපත් වෙන්න පුළුවන්. උදරය, පපුව, මස්පිඩු සම්බන්ධ සුළු අපහසුතා ඔබට සෞඛ්‍ය පැත්තෙන් එන්න පුළුවන්. නමුත් බ්‍රහස්පති ග්‍රහයාගේ සාමාන්‍ය ස්වරූපය තමයි ගොඩක් ලෙඩ රෝග දෙන්නේ නැහැ. සුළු අමාරුකම් ටිකක් අර මං කිව්ව අංශ වලින් ඔබට උදා වෙන්න පුළුවන්. අධ්‍යාපනයේ පැත්ත ගත්තොතින් උසස් අධ්‍යාපනය පරිශන කරන අයට උසස් අධ්‍යාපනයට ඉගෙන ගන්න අයට හුඟක් හොඳ කාලයක්. ගුරුවරුන්ගෙන් උදව් උපකාර ලබන්න පුළුවන්. පරිස්සම් වෙන්න ඕන දේවල් කීපයක් ඔබට මතක් කරන්න ඕනේ. මේ බ්‍රහස්පති ග්‍රහයා 4 වැනි ගමන් කරන අවස්ථාවල ගොඩක් වෙලාවට අස්ථි සම්බන්ධ සුළු අසනීප ඔබට ඒ කියන්නේ හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන්. අස්ථි බිඳීම් වගේ දේවල්. ඒ වගේම බ්‍රහස්පති දවසට බ්‍රහස්පතිට අයිති දවසට කහ පාට වස්ත්‍ර, කඩල, පරිප්පු වගේ දේවල් ලෙමන්, කහ පැහැති මල් පූජා කරන එක ගොඩාක් හොඳයි. ඕම් ගුරුවේ නමः කියන මන්ත්‍රය ඔබ 19 වතාවක් කියනවා නම් ඒකෙන් සුබඵල වැඩි කරගන්න පුළුවන්. මේෂ ලග්නෙට කටක රාශියට බ්‍රහස්පති ඇවිල්ලා අවුරුද්දක් ගත වෙන කාලය තුල ඊටාම හොඳ ප්‍රතිඵල උදා වෙන බව තමයි ජ්‍යොතිෂයට අනුව ඒ ග්‍රහ දෘෂ්ටි ග්‍රහය ගමන් කරන නැකත් තුනක ගමන් කරනවා මේ කාලය තුල බ්‍රහස්පති. ඒ කියන්නේ මාස
4න් 4ට වගේ ගමන් කරනවා නැකැත් 3ක. එතකොට මේ නැකැත් 3ේම ප්‍රතිඵල ගත්තත් ග්‍රහ දෘෂ්ටි ගත්තත් බ්‍රහස්පතිගෙන් සුබඵල තමයි මේෂ ලග්නයට අයිති වෙන්නේ. තෙරුවන් සරණයි ඔබ සැමට.